හයි! ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලද මේ අපි දෙන්නත් එක්ක යන්න ලෙස්ට් වෙලින්නේ සුපර් මාකට් එකකට. මේ ජපානයේ තියෙනවා ඩොන් කිහෝතේ කියලා සුපර් මාකට් එකක්. ඉතින් අපි දෙන්නගේ මද නිවාඩු දවස නිසා අපි දෙන්න තීරණය කරා අපිට ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න යන්න. අපි අද යන්නේ හැමදාමත් වගේ ඩොන් කිහෝතේ කියන සුපර් මාකට් එකට. මේ සුපර් මාකට් එක ජපානයේ හැම නගරයකම වගේ තියෙනවා. ඒ වගේම තමයි ගෙදරට අවශ්‍ය ගොඩාක් බඩු මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් අපි යන සුපර් මාකට් එකේ පාකින් එකට තමයි යන්නේ. මේකේ පාකින් එක තියෙන්නේ රූෆ් টොප් එකේ. ඉතින් මෙතනින් අපිට කොලයක අපි පාකින් එක යූස් කරන්න පටන් ගන්න ටයිම් එක ලියලා දෙනවා. අපිට ඉතින් මේකේ 2000කට වැඩි බඩු ගත්තොත් 6ක් යනකම් මේ පාකින් එක ෆ්‍රී අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් අපි බඩු අරගෙන ඉවර වෙලා ඒ කොලේ ස්ටෑම්ප් එකක් ගහ ගන්න ඕන ඩොන් කිහෝතේ එකේ ස්ටාෆ් එකේ කාට හරි කියලා. ඉතින් දැන් මේ අපි රූෆ් টොප් එකට තමයි ලිෆ්ට් එකෙන් යන්නේ. අපිට තාම මෙහි ටිකක් සීතලයි. අද හුළඟ නිසා ගොඩක්ම සීතල දැනුණා. ඒත් අපි කෝට් එකක්වත් ඇඳගෙන නැතුව ආවා සීතල නැති වෙයි කියලා හිතලා ඇත්තටම පොඩ්ඩක් සීතල තිබ්බා. දැන් මේ අපි රූෆ් টොප් එකේ ඉඳලා ෆ්ලෝ එකේ තමයි ෆස්ට් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ ඩොන් කිහෝතේ එක පටන් ගන්න ෆස්ට් ෆ්ලෝ එකෙන් අපිට එන්ට්‍රන්ස් තියෙන්නේ. ඉතින් අපි මේ ලිෆ්ට් එකේ යනකම් තමයි මේ බලාගෙන ඉන්නේ. ෆස්ට් ෆ්ලෝ කිව්වට මෙහෙදී ඇත්තටම යූස් කරන්නේ ෆස්ට් ෆ්ලෝ කියලා. මෙහි ග්‍රවුන්ඩ් ෆ්ලෝ කියලා එකක් නැහැ. ඇත්තටම මේක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ. ජපානයේ අපි ෆස්ට් ෆ්ලෝ වලින් තමයි පටන් ගන්නෙ. ග්‍රවුන්ඩ් ෆ්ලෝ කියලා එකක් නැහැ. ඒකෝර ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකත් මෙයාලගෙන් සලකන්නේ ෆස්ට් ෆ්ලෝ විදියට. ඉතින් ඔන්න අපි ඩොන් කිහෝතේට ආවා. ඉතින් අපි ඉස්සෙල්ලම යන්නේ බේස්මන්ට් ෆ්ලෝ එකට. අපිට ඕන එළවලු කීපයක් ගන්න. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්, යෝගට් හැමදේම මාළු මස් හැම දෙයක්ම තියෙන්නේ බේස්මන්ට් ෆ්ලෝ එකේ. ඇතරම අපි සුපර් මාකට් එකට යද්දි 5:05 කාලා වගේ වුණා. ඒ ටයිම් එකේ ගොඩක් කට්ටිය shopping කරන ටයිම් එක නිසා බඩු ටිකක් ඉවර වෙලා තිබ්බේ. ඒ වුණාට ඇත්තටම මේ ටයිම් එකේ තමයි ගොඩක් සුපර් මාකට් වල හැම සුපර් මාකට් එකම වගේ බඩු වල ඩිස්කවුන්ට් දාන්නේ. අපි ඇත්තටම ඩිස්කවුන්ට් වෙන ටයිම් බලලා හිතලා කල්පනා කරලා නම් ආවේ නැහැ අද වෙනද වගේ. අද ඇත්තටම ගෙදර නිවාඩුවේ හිටපු නිසා එළියට බහගෙන චූටි කම්මැලිකමක් තිබ්බා. ටිකක් හිතලා තිබ්බ නිසා. ඉතින් එහෙමයි කියලා බෑනේ. අපි හෙට ඉඳලා වැඩ නිසා ඊට කලින් දවසේ බඩු ටික අරන් යන්න ඕන නිසා කොහොම හරි එළියට බහලා ඉතින් ආවා. මේ දවස්වල ඇත්තටම ජපානෙත් ගොඩාක් එළවලු වර්ග හිම ගණන් සීතල කාලේ නිසාත් වෙන්න ඇති. වෙනදට වඩා ගොඩක් බඩු වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙමයි කියලා ඉතින් අපිට නුකල බීන්න බෑනේ අනේ. ඒක නිසා ඉතින් ඔන්න අපිට අත්‍යවශ්‍යම ටිකක් අද අපි අරගෙන යන්න තමයි ආවේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මෙහි එළවලු එහෙම හරිම පිරිසිදුයි. හැමොන්දට සෝදලා කරලා තමයි පැකින් එහෙම කරලා වුණත් තියෙන්නේ. අපිට උයන්න ගත්තාම උනත් හරිම ලේසි. වැඩි සෝදන්න හොදන්න දෙයක් නැහැ. හොඳට පිරිසිදු කරලා තමයි මෙයාලා පැකින් උනත් කරලා තියෙන්නේ.
අපි ඉතින් මෙහි අපිට මුකුණු වෙන්න ගොටුකොළ එහෙම නැහැනේ කන්න. ඉතින් අපි මෙහි තියෙන කොළ වර්ග ඒවට ආදේශක විදියට පාවිච්චි කරනවා. අපි ඒ ඉන් ඩීටේල් පස්සේ වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඔයාලට. මේ තියෙන ජපානයේ මාළු වර්ග ඇත්තටම හොදලා සුද්ධ කරලා පැක් කරලා තියෙන්නේ හරිම පිරිසිදුයි. එතකොට ඉතින් අපිට ආයෙ ගෙදර ගිහිල්ලා සුද්ධ කර කර ඉන්න දෙයක් නෑ. අපි පොඩ්ඩක් වොෂ් කරලා එහෙමම උයන්න ගන්නවා. ඒක ඇත්තටම හරිම ලේසි. ඒ වගේම අපි ලංකාවේ වගේ මාළු ගන්න තැනුත් තියෙනවා. ඒක අපිට ටිකක් ඉතින් ගෙදර ඉඳලා ටිකක් දුර යන්න ඕනේ වෙනුවෙන්ම. ඊට වඩා හිම බලද්දි අපිට ලාභයි මෙහෙම ගන්න එක ගෙවල් ළඟ තියෙන නිසා. ඉතින් ඒ නිසා අපි මේවා තමයි පාවිච්චි කරන්නේ. අපේ හස්බන්ඩ් තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මෙයා හරි ආසයි මේ වගේ අයිටම් කන්න. ඇත්තටම ඉතින් මමත් ලොකු ආසාවක් නැති වුණත් කොහොම වුණත් දෙන්නත් එක්ක මේක ගෙදර යන්න කලින්ම කාලේ ඉවර වුණා. හරිම රසයි මේක. වගේ ඩීප් ෆ්‍රීසර් කරපු මාළු. ඒ වගේම ඩීප් ෆ්‍රීසර් කරපු මාළු වගේම සාමාන්‍ය ශීතල උෂ්ණත්වයේ තියෙන මාළුත් තියෙනවා වෙනම. තියෙන්නේ ඩීප් ෆ්‍රයි කරලා යූස් කරන්න පුළුවන් කෑම ටිකක්. එක එක වර්ගයේ ඇත්තරම ගොඩ මාළු තියෙනවා මෙහි. ඇත්තටම ඉතින් ගොඩාක් ජපාන අයට කාර්යබහුල ජීවිත ගත කරන නිසා ඇත්තටම මෙතන මම කිව්වාගේම ඩිස්කවුන්ට් දාලා තියෙන දෙයක්. ඇත්තටම හරි ලේසියෙන් යූස් කරන්න තමයි හැමදේම arrange කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන drink side එක මෙතන fresh milk වෙනම මෙයාලා මෙන්න section කරලා ඇත්තටම තියලා තියෙනවා. yogurt, coffee ඒ වගේ වෙනම කප් වල තියෙන බීම වර්ග කියලා වෙනම arrange කරලා තියලා තියෙන නිසා ඇත්තටම අපිට අවශ්‍ය බරු ටික ඉක්මනට අරගෙන ගෙදර යන්න පුළුවන්. හරිම ලේසි. ඇත්තටම මෙහි ඇවිල්ලා කාලයක් යද්දී අපිට අවශ්‍ය බඩුව කොතනද තියෙන්නේ කියලා සුපර් මාකට් එකක් ඇතුල් වෙද්දිම වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම තමයි ඇත්තටම මෙහි කාර්යබහුල ජීවිත ගත කරන මේ ජපානින් අය සුපර් මාකට් උනත් හරිම හැමදේම ඇත්තටම කස්ටමර්ස්ලාගේ ලේසිය ගැන හිතලම තමයි හැමදේම arrange කරලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ ජපානයේ තියෙන එක රසවල් වල යෝගට් වර්ග කිහිපයක්. ඇත්තටම මේවත් හරිම රසයි. අපි ඉස්සරහට ඉන් ඩීටේල් වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. කොහොමද? මෙතන පිට්සා රස පාටයි නේද? ඇත්තටම මටත් දකිද්දි එහෙමම හිතුණා. ඔන්න එයා තනියෙන් ගිහලා රවුමක් කරකිලා යාස් කැම්ප් එකකට අරගෙන ඇවිල්ලා. ඔන්න ඉතින් එතන කැරකිලා කොහොම හරි මම හිතපු විදිහට ආස කරපු පිට්සා එක අරන් ඉන්න අපි දෙන්න තීරණය කරා. මේ පිට්සා එක තමයි පිටගත්තේ. ඇත්තටම මේක ආශ්චර්යයි. ඇත්තටම රසයි. ඒගාන්ට ඇත්තටම ලාභ. මේකෙන් අපි බේස්මන්ට් ෆ්ලෝ එකේ ඉඳලා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන්න තමයි වෙස් තියෙන්නේ. ඉතින් ස්කැලරේටර් එකේ මේ පොලි කරන් යන්නේ පල්ෆිල් එකන ගහලා තියෙනවා.
ඉතින් අපි බඩු ටිකත් අරගෙන කැෂියර් එකේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. අපිට තව බඩු ටිකක් ගන්නත් තියෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඒ ටික ගන්න තමයි අපි මේ යන්නේ. ඉතින් අපි ඔන්න ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඇවිල්ලා තව ආපහු කොල්ලෙක් අරගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන අපිට අවශ්‍ය බඩු ටික ගන්න තමයි මේ ප්ලේස් තියෙන්නේ. ඔන්න ඉතින් මෙතන තියෙන චොක්ලට් ටික ඇත්තටම හරියට ඇත්තටම මම චොක්ලට් කන්න ලොකු ආස කෙනෙක් නෙවෙයි වුණාට මෙන්න මෙතන තියෙන චොක්ලට් ටික ඇත්තටම හරිම රසයි කින්ඩර් එකේ. ඉතින් මම හැමදාම ආවොත් මේන් චොක්ලට් වර්ග ටිකෙන් එකක් අනිවාර්යයෙන්ම අරගෙන යනවා. ඔන්න ඉතින් මම ආසම ඒරියා එක තමයි මේ. මම මේ සුපර් මාකට් එකට ආවොත් අනිවාර්යෙන් මෙතන ටිකක් වේලා ඉඳලම තමයි යන්නේ මොනවත් ගත්තේ නැති වුණත්. හරිම ලස්සන කියුට් බඩු තියෙනවා. මෙන්න මේ පොට් එකේම හරිම ලස්සනයි. ඔන්න මේ පෑන් සෙට් මේ දවස්වල මේ ඩිස්කවුන්ට් දාලා තියෙනවා. ජපානයේ ඉන්නවනම් ඔයාලත් ඩොන්කි එකට ගිහිල්ලා බලන්න. හරිම ලාභයි. ඇත්තටම හරිම ලස්සනයි. මටත් ගන්න ආසම හිතුණා. ඒත් මේ වෙලාවේ ගන්න ඕනිම නෑ කියලා හිතුණා. ආයි පස්සේ වෙලාවක ගන්නවා කියලා හිතලා අල්ලලා බලලා ඉතින් ආවා. ඔන්න ඉතින් ඔහොම තමයි අපි දෙන්න අද shopping කරේ. ඉතින් ඇත්තටම ඩොන්කිය කියන්නේ ලොකු ඒරියා එකක් තියෙන සුපර් මාකට් එකක්. අපි ගියපු තැන් ටිකේ විතරයි ක්ලිප්ස් ටිකක් ඇත්තටම අරගත්තේ. ඔයාලට වෙන දවසක මම ඉන් ඩීටේල් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අද වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයි අපි මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.